හායි ළමයි, ඔයාලට කොහොමද? ඔන්න මං අද ඔයාලට ඊයේ බත් එක්ක අනන් කාපු දෙල් මැල්ලුම් රෙසිපි එක අරන් ආවා. මං වගේ දෙල් කන්න ආස අයටයි මේ රෙසිපි එක. හැබැයි ඉතින් දෙල් කන්න නැති අයත් මේ විදියට හැදුවොත් නම් ආසාවෙන් කනවා. බලමුකෝ මේක හදන්නේ කොහොමද කියලා. සාමාන්‍ය ප්‍රමාණයේ දෙල් ගෙඩියක් තමයි මම මේකට ගත්තේ. ඒක මෙන්න මේ ප්‍රමාණයට කෑලි කපාගෙන කහ දාපු වතුරේ දෙල් ටික මුලින්ම තඹ ගන්නවා. දෙල් ටික තැම්බෙනකන් සුදු ලුණු බිත් 3කුයි කොච්චි කරල් භාගයකුයි කරපිංචයි වංගෙඩියට දාලා හොඳට කොටා ගන්නවා. ඔයාලා මේකට කරපිංච ටිකක් වැඩිපුර ගන්න හොඳේ. ඒ ටික කොටා ගත්තට පස්සේ ගාගත්ත පොල් ටිකකුත් දාලා නැවත ආපහු ටිකක් කොටා ගන්නවා. දැන් රසානුව ලුණුයි ගම්මිරිස් තේ හැඳි භාගයයි දාලා කොටා ගන්න ඕනි මෙන්න මේ වගේ වෙනකන්. දැන් තැම්බෙන්න තිබ්බ දෙල් ටික නටාගෙන එද්දී මම එකට ලුණු ටිකකුත් දාගන්නවා. දැන් දෙල් ටිකක් තැම්බිලා වතුරත් හිඳලා තියෙන්නේ. අද නම් ඉතින් දෙල් ටිකක් වැඩියෙන් තැම්බුණා. හරි. ඔන්න මන් දැන් අර කොටාගත්ත මිශ්‍රණය දෙල් එකට දාලා කලවම් කරගන්නවා. දෙල් එක නම් දැන් හරි. ඊට පස්සේ වෙනම භාජනයක් ලිපේ තියලා පොල් තෙල් ටිකක් ඒකට දාගෙන තෙල් ටික රත් වුණාට පස්සේ අබෑට තේ හැඳි භාගයක් වගේ දාලා අබෑට ටික පුපුරන් එද්දී හදාගත්ත දෙල් මැල්ලුම් එකට දාගන්නවා. ඔන්න දැන් මගේ දෙල් මැල්ලුම් එක රෙඩි. මං කිව්වනේ මගේ දෙල් එක ටිකක් තැම්බුණා වැඩි කියලා. ඒත් කමක් නෑ. එහෙම වැඩියෙන් තැම්බුණා කියලා රසේ නම් වෙනසක් නෑ. මාරුම රසයි මේකත් එක්ක විතරක් බත් කන්න පුළුවන්. අනිවාර්යෙන් try කරලා බලන්නකෝ ඔයාලා. ඔයාලා හදලා රස බලලා මට ඒ රස කමෙන්ට් කරන් යන්නකෝ. එහෙනම් ගිහින් එන්නම්.